හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට IND Moments. ඉතින් අද අපි බලමු බටර් චිකන් එකක් හදන්නේ කොහොමද කියලා. එන්න මයික්. හරි, අපි මුලින්ම ගන්නවා ලොකු ලුණු ගෙඩියක්. මම තව පොඩි දෙයක් කියන්නම්. මම සුදු ලුණු පාවිච්චි කරනකොට ඔයාලට පුළුවන් බී ලුණු පාවිච්චි කරන්න. මට තියෙන මේ වෙලාවේ මේ ලුණු ගෙඩිය නිසා මම මේක පාවිච්චි කරනවා. ඒ වගේම එක ලුණු ගෙඩිය තක්කාලි ගෙඩි 5ක් විතර පාවිච්චි කරනවා. මම ග්‍රෑම් 500 විතර තමයි චිකන් හදන්නේ. ඒ වගේම ලුණු, මික්ස් ස්පයිස්, මෙහෙම දක්වයි කැම ජාති වලට මික්ස් ස්පයිස් පාවිච්චි කරනවා. ඒ වගේම ගරම් මසාලා කියන එක බටර් චිකන් වලට ගොඩාක් පාවිච්චි කරන එකක්. ටිකක් වැඩි කොට ගරම් මසාලා පාවිච්චි කරන්න ඕන මේකට. ඒ වගේම කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු, ඒ වගේම කියුමින් චුට්ටක් පාවිච්චි කරන්න ඕන. ඒක ඔක්කොම දාගෙන හොඳට මික්ස් කරලා වතුර චුට්ටක් එකතු කරලා ඔකොම මදගින්නේ ටිකක් තැම්බෙන්න තියන්න ඕන. ඒ වගේම මේකට කජු එකතු කරගන්න ඕන. අපි මේ පේස්ට් එකටම කජු දාගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කජු ගොඩක් කන්න, කජු රසට ගොඩක් කැමති අයට පුළුවන් වැඩිපුර දාගන්න. කජු රසට ගොඩක් අකමැති අයට පුළුවන් අඩුවෙන් දාගන්න. අනිවාර්යෙන් මේකට බටර් එකතු කරගන්න ඕන. මට මුලින්ම බටර් එකතු කරගන්න අමතක වුණා. මම ඒකයි දැන් බටර් එකතු කරගන්න. ඔයාලා මුලින්ම බටර් එකතු කරගන්න. තව දෙයක්, මේකට කලින් ඔයාලා ගත්ත චිකන් ටික මැරිනේට් කරලා තියාගන්නම පැය 2ක් විතර. මට ඒකේ වීඩියෝ එකක් ගන්න අමතක වුණා. මෙන්න මේකට දානේව කියනවා යෝගට්, කරි පවුඩර්, කහ ලුණු, ගම්බිරිස්, ජින්ජර් ගාර්ලික් පේස්ට්, ඒ ටික ඔක්කොම දාලා මැරිනේට් කරලා පැය 2ක් විතර තියාලා තමයි අපි මේ පේස්ට් එක හදන්නේ. ඒ වගේම හදාගත්ත පේස්ට් එක ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා ඒක හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ භාජනයම පාවිච්චි කරගෙන ඒකට ඔලිව් ඔයිල් ටිකක් දාලා බේකොල, කුරුඳු පොතු, එනසල්, කාබෝනේට් ටික දාලා ටිකක් ටෙම්පරාදු කරලා අර පේස්ට් එක මේකට දාලා කවලම් කරගන්න ඕන. එතකොට මේ තියෙන කුකින් ක්‍රීම් මේක ටිකක් එකතු කරාට පස්සේ රස ඇත්තටම වෙනස් වෙනවා. ටිකක් වැඩිපුර රහක් එනවා. කැමති කෙනෙක්ට පුළුවන් මේ කුකින් ක්‍රීම් එකතු කරගන්න. නැත්නම් ඇත්තටම කජු මිශ්‍රණය විතරක් තිබ්බම ඇති. මේක දැම්මම ටිකක් වැඩිපුර රසක් එනවා. ඊට පස්සේ අපි අර පැය 2ක් විතර මැරිනේට් කරලා තියාගත්ත චිකන් ටික දැන් ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. ගොඩාක්ම නෙමෙයි, සාමාන්‍ය පාටට නිකන් අපි බෙද ගන්නවා. මේක ඉන්දියන් අය නම් ගොඩාක් වෙලා තියෙන සාමාන්‍ය දවසක් විතර තියෙනවා කියලා මම අහලා තියෙනවා. මම මේ වෙලාවේ හැටියට මම පැය 2ක් හෝ 3ක් තමයි තිබ්බේ. ඔයාලට කැමති විදිහට ඒක මැරිනේට් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එකට මේ ටික එකතු කරගන්නවා.
ඒ මම ටිකක් කළා මේක විනාඩි 2-3ක් විතර මද රස්නේ චුට්ටක් මික්ස් කරගෙන තියාගන්නවා. මේක ඇත්තටම ගොඩක්ම රසයි. ඕන කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. මම ඉල්ලනවා මේක එකපාරක් try කරලා බලන්න කියලා. මම මේක කන්න හැදුවේ පරාටත් එක්ක. ඒ වුණාට ඔයාලට බිරියානි හරි වෙන බත් එකක් එක්ක හරි මේක try කරලා බලන්න පුළුවන්. මමත් මේක first time හැදුවේ. ඇත්තටම මේක ගොඩක් රහයි. try කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චර බලපු හැමෝටම ආදරේ. Thank you.